ජීවිතේ දවසක් ගෙනවා මරණානුස්සති කමඨහං දේශනාවේ බුදුහාමුදුරුවෝ උගන්වනවා ඔය මේ ඉඳගෙන ඉන්න විදිහට නෙමෙයි සමහර විට හෙට ඉන්න වෙන්නේ ඒ හින්දා දරා ගන්න පුරුදු වෙන්න අර මතකද දැන් අවුරුදු දෙකක් විතර ඇති දක්ෂ ව්‍යාපාරිකයෙක් තාත්තා කෙනෙක් කෝටි ගාණක බිස්නස් එකකට එළියට බැස්සා බහින්නකොට ගෙදර හිටපු පොඩි එකා ගල් කැටයක් අරගෙන කාර් එකේ අතුල්ලනවා තාත්තා ටිකිය ඇරලා ටිකියට දැම්මේ බ්‍රීෆ් කේස් එක ටිකිය තිබ්බා වීල් බ්‍රෂ් එක පොඩි එකා ගල් කැටෙන් අතුල්ලනවා කාර් එක කේන්තිය කොච්චර ආවද කියනවනම් අර වීල් බ්‍රෂ් එක අරගෙන කොල්ලට ගැහුවා දමලා ගැහුවා පොඩි එකා කරන සමහරක් දේවල් දිහා බලලා සතුටු වෙලා නැද්ද තාත්තා එහෙමනේ ප්‍රතිරූප ගොඩ නගන්න එපා මේ වචනේ නම් කියන්න පුළුවන් පැය 4ක් විතර මේවා හරි මධ්‍යස්ථ වෙන්න දුකක් ඇති වෙනවා නම් පින්නතුනේ ප්‍රශ්නයක් ඇති වෙනවා නම් මැදිහත් නොවීමේ නිසා නෙමෙයි අර පොඩි එකා මොකක්ද අර කාර් එකේ ඇඳලා තිබ්බේ කොල්ල ගල් කැටයක් අරගෙන කාර් එකේ ලියලා තිබ්බා මම මගේ තාත්තට ගොඩක් ආදරෙයි කියලා පුරුදු වෙන්න ඉවසන්න තප්පර 30ක් ඉවසලා බෙල්ල හරවලා බැලුවට නම් ගහයිද ගල් කැටේ බිල් බ්‍රෂ් එකේ මම මගේ තාත්තට ආදරෙයි කියලා ලියලා තිබ්බේ ජීවිතේ ඉවසලා බැරිම තනක් යනවනේ ඔතන දිවසන්ට මේක හෙට ඉඳන් ප්‍රගුණ කරන්න මේවා ප්‍රගුණ කරන්න කල් දාන්න එපා ගෙදර ඉන්නකොට ස්වාමියාට බණින්න කලින් බිරිඳට බණින්න කලින් දරුවන්ට බණින්න කලින් දෙපාරක් හිතන්න මම පල්ලේ කැලේ බණකට වැඩියා බන්ධනාගාරේ අවුරුදු 22ක විතර තරුණයෙක් අඬලා වැඳලා කිව්වා හාමුදුරුවනේ එළියට ගිහිල්ලා මේක කියන්නලු කවදාවත් අනුන් හින්දා අපි කාට හරි ගැහුවොත් අනුන්ට ගහන්නේ නේ විඳවන්නේ කවුද අපි පුරුදු වෙන්නලු එක විනාඩියක් ඉවසන්න බන්ධනාගාර අධිකාරිවරයෙක් ලිපියක් ලියනවා මරණ දඬුවමට උරුමකම් කියන හිරකාරයෝ 100ක් අරගෙන අහන්න හේතුව විදිහට මොකක්ද කියන්නේ මහත්තයෝ එක විනාඩියක් ඉවසපු නැති එක විනාඩියක් ඉවසුවා නම් මොකද වෙන්නේ පිහියෙන් අඩි වෙඩි තියයිද බෙල්ල කපයිද නැහැ අම්මේ තාත්තේ පුරුදු වෙන්න මේකක්වත් අපිට ඕන විදිහට වෙන්නේ නැහැ බුදුරු කොහොමද පැහැදිලි කරේ අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති මේ ලෝකේ කවදාවත් හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතා ගන්න බෑ එහෙම නෙමෙයි ඕක අපි දන්නවනේ මොකක්ද
මොකක්ද අපි කියලා මේ ලෝකෙ වෙන්නේ? මේක හැම එකක්ම වෙනස් වෙනවා. නැත්ද? මොකක්ද වෙනස් වෙන්නේ නැත්තේ? දරුවෝ වෙනස් වෙනවා. කියනවා නේද? බැඳ ගමන් පවුල් දෙදරනවා කියලා. ඒක මේකේ හැටි. මේ ලෝකේ හැම එකක්ම වෙනස් වෙනවා නම් අපි නඩත්තු කරන අපේ ළඟම තියෙන වස්තුව මොකක්ද? අපේ ඇඟ, අපේ ශරීරය නේ. මේ කෙස් ටික වෙනස් වෙන්නේ නැද්ද? මම මේ කියන්නේ බාහිරයේ පැත්තකින් තියලා අපිට ඕන විදිහට ඕක තියාගන්න පුළුවන්. කවුද ඇමරිකාවේ පොප් ගායකයා අවුරුදු 100කට විතර වැඩියෙන් ඉඳ හිටියේ? මයිකල් ජැක්සන්. මොනවාද ජැක්සන්ට තිබ්බ අඩුපාඩු? අපිට දැන් මොකක් හරි වුණොත් හික්කඩුවට උඩරිම යන්න තියෙන. අය මොකද නව ලෝකෙට යන්නේ? ඔය තියෙන එක දාගෙන යන මයිකල් ජැක්සන් මොනවාද නොතිබ්බේ? ඇගේ හැම කොටසක්ම ගබඩා කරලා තිබ්බනේ. දක්ෂ පක්ෂකම් තියෙන වෛද්‍යවරු 24 පැය සූදානම්ෙන් හිටියා. මරුනේ නැත්. අපි ගැන කවර කතාවද? කොරෝනා තිබ්බනේ නේ. මහරජා මරුනේ නැත්. මොකද සල්ලි නැතුවද? මංගල සමරවීර මහත්තයා තටප්පර සල්ලිකාරයෝ මරුනේ නැත්. ගම්වල අපිට තිබ්බේ දෙතුන් පාර හොදපු මාස්ක් එක විතරයි. කම්මං දල්හං කින්ති කරෝමි. කර්මය දැඩි වුණාම හැම එකක්ම මේක වෙනස් වෙනවා. මතක තියාගන්න. තල්ල කඩි කාලා මිනිස්සු මැරෙනවා නයි කාලා බේරෙනවා. එහෙමයි. අපේ කියලා අපි තියාගෙන හිටපු අපේ මේ ශරීරය මේක දවසක් එනවා. අර බුදුහාමුදුරුවෝ ගන්නන්නේ මගේ නිකන් ටැග්ලයින් එක වගේ තියෙන්නේ අත්තාහි අත්තනෝ නැති. හරි සනාතනයි. අපේ අතින් අපිට වතුර ටිකක් බොන්න බැරි දවසක් එනවා. එහෙම නෙමෙයිද? මොනවාද වෙනස් වෙන්නේ? දරුවෝ වෙනස් වෙනවා. බිරිඳ වෙනස් වෙනවා. පෙම්වතා වෙනස් වෙනවා. බාහිර ලෝකයේ කවර කතාද මමත් වෙනස් වෙනකොට. ඒ හින්දා කිසිම දෙයක් ගැන අතිතක්සේරුවෙන් ඉන්න එපා. අතීතං නානු සෝචන්ති නප්ප ජප්පන්ති නාගත පච්චුප්පන්නේන යාපෙන්ති. බුදුරු දේශනා කළේ. අතීතය ගැන හිතලා දුක් වෙන්න එපා. අතීතේ හිරකාරයෙක් වෙන්න නරකයි. ඔය මේ පින්නතුන්ගේ නැද්ද ජීවිතේ අතීතයට ගියොත් නිවැරදි කරන්න මොකක් හරි. සමහර පින්නතුන් කියනවා නේද ඔය දැන් නම් හාමුදුරනේ කරන්න දෙයක් නැතිකමට ඉන්නේ කියලා. දරුවෝ හින්දා ඉන්නේ කියලා කියන්නේ අම්මලා සේර මොළු වන්නෝ. ඒක ඇත්ත. අප්පිරිය වෙලා ඇති. චිත්ත වෙලා ඇති. හැබැයි කම්පානම් වෙන්න එපා. මම කිව්වේ නෑ රුපියල් 100ක්වත් වියදම් වෙන පින්කමක් හොඳේ. අතීතේ තියාගමු
දැන් අර වාහනේ සයිඩ් කණ්ණාඩියෙන් මොකද කරන්නේ? ඒක බලාගෙන ඉස්සරහටද යන්නේ පස්සටද යන්නේ? ඉස්සරහ කලස් කරන්නේ මොකෙන්? සයිඩ් කණ්ණාඩිය බලලා තමයි ඉස්සර කරන්නේ. අතීතේ බලමු වැරදි හදාගන්න. දැන් මේ මේසෙ තියනවා මෙතන. ඇන ටිකක් අරගෙන ගහගෙන යනවා. මට ඕනේ මේ මේසෙට ඇන ගහන කඩතුළු කරන එක. ඇන ගහනකොට මොකද වෙන්නේ? කඩතුළු වෙනවා. කඩතුළු නවත්තන්න ඕනේ. කඩතුළු නවත්තන්න නම් මොකද කරන්නේ? ඇන ගහන එක නවත්තන්න ඕනේ. එහෙමයි කියලා කඩතුළු මකන්න පුළුවන්? බෑ. කර්මෙ පුච්චන්න බෑ. ගෙවන්න ඕනේ. හැබැයි තවත් කර්ම රැස් කරොත් ඒක වැඩි වෙනවා. මේක අද නවත්තගමු. අතීතය ගැන නම් කම්පා වෙන්න ශෝක කරන්න එපා. වර්තමානයේම මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා.